ලස්සන නැටුමකින් මේ වේදිකාව අලංකාරවත් කළ ඔබ දෙපළට ස්තුතියි සොයනියනි. අක්කේ ඔයා දන්නවද දැන් මොකද්ද කියලා? තියෙන්නේ කියලා. නෑනේ නංගි. කැලේ පිපුණු මල් කැලේ විතරයි සුවඳ ගන්නෙ. ඒ වගේම අපේ ගමේ පුංචි නංගිලා මාලිලා දක්ෂතා හැංගිලා තියෙනවා. ඒ දක්ෂතා එළියට ගන්න ඕනේ. අන්නේ ඒ වගේ ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න නංගිලා මාලිලා වගේක් බලාගෙන ඉන්නවා. ඒ කවුද නංගි? ඒ තමයි අක්කේ ආකේෂ්, තරුකි, සහන්, ජනෙත්ති, අශිනි, පිමාෂා, චනුති, දුල්යා, දැහැමි. මේ සහෝදර සහෝදරියෝ තමයි ඉතින්. එහෙනම් අපි මේ නැටුම ඉක්මනට බලමු නේද නංගි? එහෙනම් මේ ආරාධනය රාමානර්තන ඉදිරිපත් කරන සහෝදර සහෝදරියන්ටයි. ரமாங்கிட்ட வில கேட்டேன். பீமா 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 பீமாங்கிட்ட கதைய கேட்டேன். ரமா 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 ரமாங்கிட்ட வில்ல கேட்டேன். பீமா 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 பீமாங்கிட்ட கதைய கேட்டேன். முருகு 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 முருகன் கிட்ட மயில கேட்டேன். ஈசை 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 ஈசங்கிட்ட மலைய கேட்டேன். உங்க கிட்ட அன்ப கேட்ட, உங்க கிட்ட அன்ப கேட்ட. வில்லே 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 மர வில்லே. லே 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 வில்லே எதிர வில்லே. யா வில்லே நா, யா வில்லே நா, வில்லே நா, வில்லே நா. ரமா 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 கிட்ட வில்ல கேட்ட. பீமா 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 கிட்ட கதைய கேட்ட.
ස්තුතියි එම සොයනියන්ට. කුසුම් සර බැල්මෙන් නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල්හිසරයට. කවුද දිනුද ඒ සින්දුව කියන්නේ? ඇයි දන්නේ නැද්ද නේද? අද නම් ඒ සින්දුව කියන්නේ අපේ නුවන් මාමනේ. එනම් මේ ආරාධනෙන් නුවන් මාමට යෞවනයෝ මනමලයි ගීතය ගායනා කිරීමට. කුසුම් සරා බැල්මෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල්හිසරයට. කුසුම් සරා බැල්මෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල්හිසරයට. ගැටිසියෝ ඇස ගැටෙනා හැම විට රූබර මටත් වැදිලා වගේ දැනේ මලවිගේ හිසර. මටත් වැදිලා වගේ දැනේ මලවිගේ හිසර. හංස විලාසෙට විදින ගමනේ අපූරුව බැලුව නොවේ මට හොරහින් බැලුනයි බේටම. වසන්තයේ මල්ල බඳුනේ මානවිකා දැක සුරංගනාලව හැබහින් පෙනුනා මිනි මට. සුරංගනාලව හැබහින් පෙනුනා මිනි මට. කුසුම් සරා බැල්මෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල්හිසරයට. ගැටිසියෝ ඇස ගැටෙනා හැම විට රූබර මටත් වැදිලා වගේ දැනේ මලවිගේ හිසර. මටත් වැදිලා වගේ දැනේ මලවිගේ හිසර. නිලංකාර කරස් දෙක ඉඟි පිඟි පෑවට අහංකාරකම අවිය කිව්වති ඔසන්තක. එහෙම කියන හිත විටකති කැපවනු රාවට. අද ගැඹුරේ කලතයි යෞවනේ හැඟුම් විල. අද ගැඹුරේ කලතයි යෞවනේ හැඟුම් විල. කුසුම් සරා බැල්මෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල්හිසරයට. කුසුම් සරා බැල්මෙලයි නාඹර තාලෙට යෞවනයෝ මාන බලයි මල්හිසරයට. ගැටිසියෝ ඇස ගැටෙනා හැම විට රූබර මටත් වැදිලා වගේ දැනේ මලවිගේ හිසර. මටත් වැදිලා වගේ දැනේ මලවිගේ හිසර. ස්තුතියි. මීළඟට තවත් නර්තනාංගයක් සමගින් එකතු වෙමු. දොන් 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 දරකිට ගීතයට නර්තනයක් ඉදිරිපත් කිරීමට දෑමි සොයරියටත් මනුකි සොයරියටත් ආරාධනා කරනවා. Don
තවත් පුංචි නංගි කෙනෙක් බලාගෙන ඉන්නවා ඔයාලව සතුටු කරන්න. ඉතින් ඉරිතැලුණු මහ පොළව කියන ගීතයට නර්තනයක් ඉදිරිපත් කිරීමට ගයන් සහ පුංචි නංගිටයි මේ ආරාධනය. සැම ලස්සන නර්තනයකින් පින වූ පුංචි නංගයාට බොහොමත්ම ස්තුතියි. දැන් අක්කලා දෙන්නෙක් සූදානම් වෙලා ඉන්නේ ආයෙමත් ඔයාලා අපිව ඉන්දියාවට එක්කයි යන්නනේ. ඒ කවුද කවිඳු අයියේ? ඔයා දන්නේ නැද්ද? ඉන්දුමිනී අක්කයි දම්සා අක්කයි ලස්සනම ලස්සන හින්දි නටුමක් ඉදිරිපත් කරනවානේ දැන්. ඉන්දුමිනී අක්කේ දම්සා අක්කේ එන්න වේදිකාවට අප සැනපීම වන්නට. එසේනම් මේ ආරාධනය ඔබ දෙපළටයි.
වේදිකාව හැඩ කළ උනට අපගේ ස්තුතියි. වර්තමානයේ ලොකු කුඩා ભેදයකින් තොරව අහන්න කැමති භාෂාවක් තමයි හින්දි කියන්නේ. ඉතින් ලස්සන හින්දි ගීතයකට නර්තනයක් ඉදිරිපත් කිරීමට වගේ ශප්පුංචි නංගිටයි මේ ආරාධනාව. Ravella langavude raperiki rave rave ra ni patale tiyavude ti pedika rave ave machata moracha achata koracha ichata maracha michu ilama machame nuvaya achame ledaya ichame nenaya michu emaya nu kavalaya nu kavali ra 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 nu kavalaya nu kavali ra 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 Tikavekum podaya yapa yapa pa kanukulle ni sedi sulan pa sikikavekum asaya vandaya yapa angathil taate chukoe pa konjam tayanga tappa konjam adanga venam pa romba mayanga tappa tappa pa tappa pa konjam paatti kavala konjam dance kavala rendu onakagave kavala kavala nu kavalaya nu kavali ra 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 nu kavalaya nu kavali ra 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 பாபு உங்களுக்கு மூமெண்ட் இல்ல ஒன்லி ஸ்டாண்டிங் දිවියම වාගේ දියකර ප්‍රාණී දුකසේ දිවිගවන්නේ කොහොමයි? ඔයා දන්නවද මේ සින්දුවෙන් කියන්නේ කවුරු ගැනද කියලා? නැහැනේ. ඇත්තටම මේ සින්දුවෙන් කියවෙන්නේ කවුරු ගැනද? අපේ හැමෝගෙම ලෝකේ ඉන්න වීරයා අපේ අප්පච්චි ගැන. එහෙමද? එතකොට කවුද මේ අර්ථවත් ගීතයට පණ පොවන්නේ? ඒ තමයි අපේ නුවන් මාමයි සෙනුකි නංගි. එහෙනම් මේ ආරාධනය නුවන් මාමටයි සෙනුකි නංගිටයි දිවියම් වාගේ ගීතය ගායනා කිරීමට. දිවියම වාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවිගෙවන්නේ කොමෙයි මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි
එදා දුකේ සැනසීම දන්දී ඔබේ දරුවන් නිසා විඳිනාසුවේ දෙවියන්ද පුදුමින් සැලේ මේ සංසාරේ පින්වැස්සාවේ වඳිමි සමදා රජුනේ සිතුසේ නොබී සිතුසේ නොකා දරුවන්ට දුන්නාසුවේ බෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ මේ සංසාරේ පින්වැස්සාවේ වඳිමි සමදා රජුනේ දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොමෙයි මේ මනුලෝකේ සුරිඳුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි චූටි ළමයි හරියට මල් වගේ. එයාලගේ හිත් හා පැටව වගේ හරිම හිංසකයි. ඒ හා පැටවුන්ගේ දක්ෂතා මුළු ලෝකෙටම පෙන්වන්න අද සිත්රු රංගමේලා සූදානමින් පසුවනවා. ඉතින් ඒ වගේ දක්ෂතාවයක් තියෙන චූටි හා පැංචියක් තමයි අද සිත්රු රංගමේලා කරරිය සරසන්න යන්නේ. එහෙනම් මේ ආරාධනීය සෙනුකි නංගිටයි දඟ කරන හා පැංචා ගීතය ගායනා කිරීමට Mage
ආකාශෙ දිහා. ඔව් අයියා ආකාශෙ පුදුම ලස්සනයි. පුංචි අපේ නටුන් රංගුම් බලන්න සුරංගනාවියත් ඇවිත් වගේ. සංගීතය ගැන කතා කරද්දී ගායනය වගේම වාදනයත් ප්‍රධාන තැනක් ගන්නවා. ඔව් විසුරි. ශබ්ද මාලාවත් තාලයකට අනුව වෙනස් කිරීමෙන් ලැබෙන ඒ රිද්මය හරිම අපූර්වයි. අනිවාර්යයෙන්ම කවිඳු. අපි මීළඟට වේදිකාව බාර කිරීමට සූදානම් වන්නේ අන්න ඒ වගේ ලස්සන වාදනයකට. ඉතින් පිමාෂානංගිටයි චනිතු මල්ලිටයි වේදිකාවට ආරාධනා කරනවා මියුරුන් වාදනයකින් මේ වේදිකාව සරසන්නට. ඔයාලා දන්නවද දෙයක්? සමහරු ලස්සනයි hina වෙනකොට. සමහරු ලස්සනයි කතා කරනකොට. සමහරු ලස්සනයි ඒ පෞරුෂත්වය එළියට පේනකොට. හරියට මේ අපේ ගමේ අය වගේ. ඔව් අක්කේ. අපි හැමෝටම ආවේනික ලස්සනක් තියෙනවා. කවුරුත් කැත නැහැ. ඒ සමහරුන්ගේ ඒ ලස්සනවල් හැංගිලා තියෙන්නත් පුළුවන් නේද? ඔව් නංගි. අදනේ අපේ ගමේ අයගේ හැංගිලා තිබුණ සැබෑම ලස්සන දකින්නේ.
මේ කරන ඉදිරිපත් කිරීම දකිද්දිත් අපිටත් ඒක තේරුණේ. ඔව් අක්කේ. ඊළඟට වේදිකාව බාර ගන්න යන්නේ ඔයා කිව්වා වගේ ලස්සන, දක්ෂ, අවුරුදු 75න් ඉහළ වයස් කණ්ඩායමට අයත් වෙන ගෞරවනීය වැඩිහිටි පිරිසක්. ඒ තමයි ඥානවතී මහත්මිය, සෝමවතී මහත්මිය. ඔව්. ඉතින් එයාලා මේ සූදානමින් ඉන්නේ සැංගී ඈත සූර්යයා දිලෙන්න යන ගීතයට ලස්සන නටුමක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ නැටුම දවසක් ඇතුළත පුරුදු වෙච්ච නැටුමක්. මේක ඇත්තටම වැඩිපුරම ඕමනාව තිබ්බේ ප්‍රේමවතී මහත්මියට. ඒ වුණාට එයාට එන්න බැරි වුණා. මොකද එයාගේ මහත්යා බව ප්‍රාප්ත වුණ නිසා. ඉතින් මේ මොහොතේ යාට සාතිශ්‍ය සංවේගය පළ කරනවා. හේතුව මේ විවිධ ප්‍රසංගයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම නැටුම්, ගැයුම්, රැඟුම් කියන අංශ තුනටම විශාල මහන්සියක්, කැපවීමක්, උනන්දුවක් දක්වපු කෙනෙක් තමයි අපේ ප්‍රේමවතී මහත්මිය කියලා කියන්නේ. ඉතින් ඒකත් මතක් කරන ගමන්ම ඊළඟ වේදිකාව බාර වෙන්නේ ඔවුන්ගේ අංගය සඳහායි. ඉතින් මේ වේදිකාව දැන් බාරවන්නේ ඔවුන්ටයි. ඔබ සම නර්තනයකින් පිනවන්නට. She
වයස කියන්නේ ලක්කමක් විතරයි කියලා පෙන්නපු වුන්සත් අපගේ ගොඩක් ස්තුතිය දෙනවා. මොකද ඇත්තටම මේකේ නැතුම හරි ලමස්තනයි. ප්‍රේමවති මහත්මිය කියනන් තවත් හොඳයි. දැන් මම ආපහු මතක් කිරීමක් කරනවා, ස්තුති කිරීමක් කරනවා වේයන්ගොඩ පොලිසියට අපගේ මේ විවිධ ප්‍රසංගය සාර්ථකව පවත්වා ගැනීම සහ විවිධ ප්‍රසංගය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවසරය ආරක්ෂාව කියන දෙකම අපිට ලබා දීම පිළිබඳව එතුමන්ට අපේ ගෞරවය සහ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිනවා. ඒත් එක්කම මීළඟ අංගය සඳහා මම වේදිකාව බාර කරන්නයි සූදානම් වෙන්නේ. දුක සතුට ජය පරාජය කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්. ඉතින් මේ ඒ ගැන කියවින ගීතයයි. මේ තමයි සතුට සෝකේ ජය පරාජය කියන ගීතය. ඊටමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා රම්‍ය උඩවත්ත මහත්මියට එන පැමිණෙන්න වේදිකාවට. සතුට සෝකේ ජය පරාජය අපටමයි මේ ලෝකයේ එයට පිටුපා මිලොව මිනිසා කිසි තැනකදී නැගියේ සතුට සෝකේ ජය පරාජය අපටමයි මේ ලෝකයේ සතුට සෝකේ ජය පරාජය අපටමයි මේ ලෝකයේ සැප මාරුතේ